කලින් කවිෂ්කට නිදහස ලැබුණා. අවුරුදු 3කට පස්සේ සීරණ සද්දෙන් නැති වුණා. අපි YouTube channel එකක් පටන් ගත්තා. අහන්න ඉන්න කෙනෙක් නැති අය කතා කියන්න. නැගිටා එළි වෙලා ඔයි අද channel එකේ comment එක වරක් කරනවා signal තියෙයි දන්න වටිනවනේ නම් බලන්න කමෙන්ට් එනවා සිග්නල් තියෙද්දා ඒ නැගිටින්න ඕයි මේ බලහන්කෝ වාරෙන්කෝ සද්දයක් කියලා නෙමෙයි මේ බලහන්කෝ මං කමෙන්ට් එකක් දාලා කවුරු හරි එනවා මේ සඳුනි නිම්සරා අයියේ මටත් අහන්න කෙනෙක් නැහැ මගේ අයියා මාස 6කට කලින් නැති වුණා බයික් ඇක්සිඩන්ට් එකකින් හැබැයි මට හිතෙන්නේ අයියා රෑමට කතා කරනවා නංගි මම වැටුනේ නෑ මාව තල්ලු කරා කියලා අම්මා විශ්වාස කරන්න පොලිස් කේස් ක්ලෝස් අයියට මොකද උනේ කියලා ප්ලීස් උදව් කරන්න මම දන්නේ කාටද කියන්නේ කියලා ඒකට කමෙන්ට් උත් දාලා කට්ටිය අනේ අයියේ උදව් කරන්න ඔව් එයාට උදව් කරන්න මල්ලි මේකට මොකද කරන්න බං අපි පරිස්සම් ඉතියතම ඉතිය විතරනවා මේකට උදව් කරමු वीडियो के व्यूज से होगी लगता नहीं एक क्वेश्चन बा मेथन काम चैनल है बड़ा विद्या මේ සඳුනි නිම්සරා කියලා නම තියෙනවා. ඒ අර කමෙන්ට් එකේ තිබිත් ඒක නෙමෙයි. ये नैरोडी मैसेज මේ ඇත්තමද ඔයාලා ඇත්තටම අහනවද
කවුරුත් අහන්නේ නැහැ. අම්මට කියන්නේ තමයි රාජ්‍යගේ නම ඉසුරෝරු 23 මාස 6කට කලින් රෑ 11ට කොට්ටාව හයි ලෙවල් රෝඩ් එකේ ඇක්සිඩන්ට් බයික් එකක් අනත්ත ළඟ තිබිලා හම්බුණා. පොලිසිය කිව්වා බීලා ස්පීඩ් ගිහින් වැඩි කියලා. හැබැයි අයියා බොන්නේ නැහැ. ජීවිතේට නැහැ. අයියා මට පොරොන්දු වුණා බොන්නේ වේගින් යන්නේ කියලා. මයිසි පුතාලා. අයියේ අදරේ අයියා හීනෙන්නාව ලේ පෙරාගෙන නංගි කළුකාරිකේ නම්බර් එක 50යි 50 මතක නෑ මාව හප්පලා ගියා මම වැටුනේ නෑ මාව තල්ලු කරා කියලා මොකද කරන්නේ මම තාම තවයක් ආවා. පොලිසියන්න බෑ අයියේ අම්මා ගහයි පිස්සු කෙල්ල කියයි ඔයාලා විතරයි මට ඉන්නේ බක්නම් වෙන සීන් එකක් අම්මා. ඉතින් කරන්නේ දැන් අපි ඉන් ගැන බලන්න යනවාද? මේක තියෙන්නේ පොට්ටාව හයි ලෙවල් රෝඩ් එකේ කියලා නේ කියන්නේ. අපි යමු. අපි කවිස්කට ජීවත් වෙලා ඉදිත් දව කරන්න බැරුණා අපිට. කවිස්කට ඉවරනේ. මම බරක් නෙමෙයි කියලා. අපි මේ අයියටවත් උදව් කරන්න යනවා. එහෙනම් ඉන්නේ ගොඩක් දුර යන්නත් ඕන. Iwe baru sekolah mana ini? Oh, galau kan ya? Hari itu bang kiri sama orang ini. Ini hari ini. Ada lagi. Hari kotan kita mau udah berapa? Belum pasarnya paling itu juga. Udah mantap ini. Ini belda lah. Ini enggak teman. Ah, mau mega dong. Belda ini. Bagus. Suraya. Nanti pasti මේවා කරලා තියෙන්නේ නේ. ඉටි මන්දන් දෙක ගෙනාවනේ පොඩි ටෝච් එක අතු කරා.
ඉසුරුවයි අපි ආවට මොකද උනේ කියලා බලන්න සඳුණාගේ කීවා මොකද උනේ කියලා බලන්න කියලා. ඔයාලට මොනවා හරි කියන්න දේවල් තියෙනවා නම් අපිට කියන්න. යන්නේ. ඒ බැටරිත් ලෝ බා. යා හෙටෙමු ආපහු. හෙටෙමු. හරි මං යනවා. කොයි හරි එතකන් බයික් එක පෙරළුණා කියලා. ආර ලයිට් කරන හරියට කඩේන්න මට කිව්වේ. අදින් ලයිට් කරන. හරි බලන්න. ඉන්නවා. ලයිට් එක තියෙනවා. ස්විච් එක තියෙනවා. ස්විච් එක තියෙනවා. ඉන් බඩ කරේ. බලන්න. දැන් යන්න ප්ලේ මේ නේ හරි තමයි හත්තුමයි. ඒක පාරක්. ඒක ස්පීඩ් එක නේ හත්තුමත් පාව. කිසිම නැහැ වන්න. වයිස් එකක් වෙන ලීඩර් ඕඩුවක් නැහැ නේ. අඩුවානේ පෙත් පාරක්. ඒක නේද. බයික් එක පෙරළුණ පාටක් නම් පේන්න නෑ මචං. හරිද? එන වෙන කින්න මොකක් කර වෙලා තියෙනවා. ඒක තමයි. උඹට හිතෙන්නේ නැද්ද නිකන් වෙන මොකක් හරි තියෙනවා. නිකන් හරි මෙයාලා මෙතන සුද්ධ කරලා දාලා ඉන්නවා කිව්වොත් ඒක නේ බා. එනේ ඉඩක් කරන්නේ හරියද? යවන් කර්මයක් ගැන හොයමුකෝ. දැන් ගිහලා සඳුනංගෙට විස්තරේ කියමු අපි ආවා. එහෙම හිතනක් බැලුවා. ඔව්. අයිතෙන් හිටියලා කවුරු හරි අවශ්‍යනේ. බයික් එක හරවලා යන්නේ කොහොමද? හරි. යා. ඒ මොකද්ද මම අතන බයික් එකේ සද්ද. ඒක ඉසුරුගේ වෙන්න බෑද? මචං මේක කවිස්කලි සීන් එක වගේ නෙමෙයි. මම අපෙන් උදව් ඉල්ලනවා. මම නිකන් හිතන මෝ මරලා දාපු සීන් එකක් වගේ කියලා. ෆෝන් එක වැටෙන්න. අරවල ෆෝන් එක ඒ සද්දයක් කරනවා. අයියේ මම යනවා.
හැබැයි උඹ තනීම නෙමෙයි. තව අය උදව් ඉල්ලන්න. උන්ට උදව් කරන්න. මට කරපු උදව් උන්ට කරපන්. එතකොට මම නිදහස්. අයියේ මම ඉස්සර සඳු කිව්ව නේද මම තනියම නෑ නේද